සීනුව වෙස්සෙල් ඉන්දික සමගින් ජීවන් ඉනිම ආරම්භ කරනවා සුපර් බ්ලාස්ටර්ස් සුපර් ෆයිටර්ස් කණ්ඩායමේ ප්‍රථම පන්දුවෙන් පන්දුව තල්ලු කරනවා ස්කාලේ කලාපයට 1.5 ලැබෙනවා ඒවට. ස්පීඩ් කණ්ඩායමේ අතරේ ක්‍රීඩක ලකුණු දාන්නට එන්න ස්පීඩ් කණ්ඩායමේ අද පන්දුවක් ලකුණක් නැහැ. තවත් පැහැබර කාලගුණයක් අප දකිනවා අද හැලියගොඩ මහජන ක්‍රීඩා පිටියේ ලහස් කුස සම්පූර්ණයෙන් පහේ නිල්වන් සහ සුදු පැහැති වලාකුළු වලින් ගහන හස් කුසක් තමයි බල දක්නට පුළුවන්කමක් තිබෙන්නේ. තම සුන්දර දසුණක් ආවුඩ පන්දුවක් දෙවියාමක් තමත් සුන්දර ක්‍රීඩා පිටියක් හරිත වර්ණයේ සැදුලත් ක්‍රීඩා පිටියක් සම්පූර්ණයෙන් පහේ ක්‍රීඩා පිටිය වටා තුර්ලතා වලින් ගහන ක්‍රීඩා පිටියක් බැලු බැලමට මෙතනත් අපුරු සුන්දරත්වයක් දකිනවා ක්‍රීඩා පිටියේ සම්පූර්ණයෙන් පහේ ගස් කොළන් වලින් ග්‍රහණ සහ වටවනු තමනනම් පරිසරයක තමයි මේ ක්‍රීඩා පිටියේ පිටා තිබෙන්නේ. තව ටිකක් ක්‍රීඩා පිටියේ හරියට නඩත්තු කළා නම් ඊට වඩා සහන ඵල ප්‍රයෝජන ලබා ගත හැකි ක්‍රීඩා පිටියක් බව කිව යුතුයි. අපිටිකල් ලලිත් කිසිවෙදා විදා හොඳ පන්දු යැවීමක් මේ පන්දු යවන්නගෙන උගේ පන්දුවේ ඉරියව්ව සහ රන් අප් එක පන්දු මුදාහරිනා කරිතා හොඳ පන්දු යැවීමේ ඉරියව්වක් තමයි ප්‍රදර්ශනය වන්නේ. මේ පන්දු වාරය තුල තාමත් ලකුණු දෙකක් පමණ ලබා තිබෙනවා. බ්ලාස්ටර් සුපර් ෆයිටර්ස් පිටිකරුවා යඩාල කරනවා. ඒක හොඳ ඕ ස්කෝර් පරුස්සා සාර්ථක නැ පිටේ අතුල දක්වේ වදිනවා පන්දු. ඒ සමග විනිසුභාගේ තීරණය දැවි ගිය බව. දෙවන කඩුල්ල බෙද වැටෙන්නේ වර. කඩුළු දෙකක් ලකුණු දෙකකට බෙද වැටියාමාරයි. නගපිටිකරු නිස්සංක ප්‍රසිද්ධ නමක් නිස්සංක කියන නම ලංකාවේ. මේ පන්දු වාරයේ තා විශිෂ්ට පන්දු යැවීම. යලිත් තත් වේගය අඩාල කරන්නේ. තවත් සාර්ථක පන්දුවරක් නිමා කරන්නේ. ස්පීඩ් කණ්ඩායමේ ආරම්භක වේග පන්දු යවන්න. ලකුණු 2යි කඩලු 2යි. මෙතික් මේ තරගමාලාවේ සාර්ථක පන්දුවරක් කියන්නට පුළුවන්. තාමත් විශිෂ්ට පන්දු යැවීමක්. ස්පීඩ් කණ්ඩායමේ කිසිවෙකු නැහැ ලකුණු සටහන් කරන ස්ථානය නිසා උන්ගේ නම්ගම් සම්බන්ධ පුංචි ප්‍රශ්නයක් තියෙනවා. කුමක්ද නම කියලා හරියට නිවැරදි දැන කියා ගැනීමේ ප්‍රශ්නාර්ථයක් තිබෙනවා ලකුණු සටහන් කරුට සහ පිට. උඩ පන්දුවක් තුන පන්දුවක් මම තින් අන්ඩරාම් පන්දු යවන්නේ. නිත වශයෙන් මමත් අන්ඩරාම් පන්දු යවන්නේ. කෙටි පන්දුවක් කියන පුල් කිරීමක් කරනවා. ඩීප් ස්කාලේ කලාපෙඩිලින් පන්දු පියාසර කරනවා අතර වාරි ලකුණු 6ක් ලැබෙනවා සුපර් ෆයිටර්ස් කණ්ඩායමට. ඒ වල ලකුණු 6ත් සමගින් මුල් ලකුණු සංඛ්‍යාව දැන් ඉහළ නගිනවා ලකුණු 9 දක්වා. තුරුල පන්දුවක් නිසි පිළිතුරු ලබා දෙනවා. නිසි පිළිතුරු ලබා දෙනවා තුරුල පන්දුවට. එම ලකුණු 6ත් සමගින්
මුළු ලකුණු සංඛ්‍යාව දැන් ඉහෙල්ලා ගෙනවා ලකුණු 19 දක්වා. ලකුණු 19යි කිසිදු කඩු දෙකක් දුදු වැටි. ස්කාලේ කලාපයේ පන්දු තාලු කර හරිමින් ඉක්මන් ලකුණක් සඳහා පිට කරන ප්‍රතිමාරු කර ගන්න අතර වාරේ මුළු ලකුණු සංඛ්‍යාව ඉල්ලා ගෙනවා ලකුණු 20 දක්වා දැන් ලකුණු 20යි කඩු දෙකකට ක්‍රියාත්මක කරන්නේ තරඟය වන දෙවැනි පන්දු වාරය. කිරි පන්දුවක් එල්ල කරන්නේ. ඔද පිළීමක් ලබා ගන්නවා. අතර වාරේ ලකුණු සඳහා ඉඩ කරන්නේ. පන්දු වාර දෙකක් නිමයි මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 16යි කඩු දෙකක් පිට වැටි. නිමව දකින්නේ තරගයේ දෙවෙනි පන්දු වාරය. ක්‍රියාත්මක කිරීම සඳහා දැන් සූදානම්යි. දිවෙන අවසන් පන්දු වාර ක්‍රියාත්මක කිරීම. දකුණක් මත වේග පන්දු යවන්න. පිටින දෙසින් පැමිණි පන්දු කට් පාරක් කිරීම උත්සාහ කරන නමුත් සාර්ථක නැහැ. ලකුණක් සඳහා ඉඩ කඩක් නැහැ. යාලි අවසන් පන්දු වාරය දෙවන පන්දුව. වේගවත් පාරක් ලොෆ්ටඩ් ඔන් ඩ්‍රයිව් පාරක්. උඩ පන්දු වරගෙන සදා ඉඩ කඩක් නෑ පන්දු රකින්න දෙදෙනාටම. අදන්නේ ලොන් ඔන් පන්දු රකින්න අතට පැමිණි උඩ පන්දුව නමුත් ලොන් ඔෆ් පන්දු රකින්න අගෝ යන ඔහුගේ ස්ථානයටම. සම්බාධා කිරීමක් කළා දුකේ හිතෙනවා. මේ පන්දු රකින්නාට එම ලකුණු දෙකත් සමගින් දැන් මුල් ලකුණු සංඛ්‍යාව ඊළඟින ලකුණු 18 දක්වා සමාන 18 දක්වා. ත්‍රිකර ඉන්සයිඩ් අවුට් පහරක්. කෙසේ නමුත් ස්ලිප් කවර් කලාපේ පන්දු දක්වන අතර මේ පන්දු ගමන් මග ලකුණක් සඳහා ඉඩ කඩක් නැහැ. අතර වලින් සිව්වෙනි කඩු ලැබෙද්ද වැටෙන්නේ. දැඩි පීඩනයක් තිබෙනවා දැන් ඔවුන්ට. නාගපතිකරු මංජුල වයිට් පන්දුවක්. දෙවැනි තරඟයේ පමණයි විශාල ලකුණු ප්‍රමාණයක් ලැබුණු තරඟයක් ලෙස අප දුටුවේ. මේ සිව්වෙනි තරඟය ක්‍රියාත්මක කරන මොහොත වන විට ප්‍රථම තරඟයේ ලකුණු 20 ගානයි, තුන්වෙනි තරඟයේ ලකුණු 20 ගානයි. දැන් මේ තරඟයේ ලකුණු 20 ගානක් තමයි ලකුණු පූර්ව තිබෙන්නේ. දෙවැනි තරඟයේ කණ්ඩායම් දෙකම එක් කණ්ඩායමක් ලකුණු 72 අනිත් කණ්ඩායම ලකුණු 64යි. කණ්ඩායම් දෙකම වැඩි ලකුණු ප්‍රමාණයක් ලබාගත් තරගයක් තමයි දෙවෙනි තරගය. අනිත් තරග සියල්ලම ලකුණු 20 ගණන් වල සීමාවන් තරග බවට පරිවර්තන වී තිබෙනවා. මෙතෙක් මේ තරග මාලාවේ පැවැත් වූ තරගවල සවිස්තරාත්මකව බලන කල ලකුණු 20යි කරලු 4යි ක්‍රියාත්මක කරන්නේ අවසන් පන්දු වාරය. කරලු 3යි සමාවල්. සීමාවෙන් ඉදිරියට පැමිණ පාල එලකල පහර නමුත් පිටේ හරියට දවටා ගත්තේ නැහැ. එකලක් නැසඳා ඉඩ කර ලැබෙනවා අතර වාරේ. ලකුණු 21යි ක්‍රියාත්මක කරන තරගයේ අවසන් පන්දු වාරය. කිසියම් සැලකිය යුතු ලකුණු ප්‍රෝරුවක් නිර්මාණය කරගෙන නැහැ තාමත් සුපර් ෆයිටර්ස් ප්‍රතිකරුවන්. ලකුණු 21 ප්‍රමාණවත් කියන ප්‍රශ්නාර්ථය තිබෙනවා. වෙන්නේ සහැල්ලු පන්දු තරගයකදී පන්දු 18ක් තිබෙන අවස්ථාවක කණ්ඩායමක් වෙනුවෙන් ලකුණු 40ක් 50ක්වත් ලබා ගත යුතුයි කිසියම් පීඩනයක් ලබා දෙන්න නම් ප්‍රතිවාදීන්ට. මිනික් වල ලකුණක් අතර වාරේ කිසිදු කලබලයක් නැහැ කවුරු රකින්න. ඒ විසදෙවන්නේ ලකුණු 22යි කරලා තුනයි. 6 පාරක් 4 පාරක් අත්‍යවශ්‍ය වෙ තිබෙනවා දැන්. මිලක තරගයේ සඳහා කාසිව අසුරුග බණ්ඩ ආරාධනයේ ප්‍රහාණ අධිකාරී කණ්ඩායම නායකයාට සහ ලියෝ ටයිටල්ස් කණ්ඩායම නායකයාට
තරගේ පළමුවෙනිම නිමයි මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 23යි කඩලු 3ක් දැවි සුපර් ෆයිටර්ස් කණ්ඩායම යනුව ලකුණු 24ක ඉලක්කයක් හඹෑමට නියමිතයි ස්පීඩ් කණ්ඩායම. ඉක්මනින් කණ්ඩායම දෙක ක්‍රීඩා පිටියට පැමිණේ. හොඳ පන්දුවක්. ඒතර බලාපොරොත්තු වෙන ඊට වශයෙන්ම පායන් දෙසේ පන්දු පැමිණේවි කියා. නමුත් බලාපොරොත්තු තරම්ම පායන් දෙසට පැමිණියේ නෑ පන්දු. ඒ ශරීර ස්පර්ශ කරනවා. හැමගෙම ශෂි සූදානම් පන්දු පිළිගන්නට. හොඳ පන්දුවක්. ඒත් දුර්වල කරු රැකීමක්. ලකුණු 4ක් පූජා කළා කියන්න පුළුවන්. විහිසට ඉහළින් පන්දු පැමිණෙන්නේ 4 සීමාව වෙතට. ශෂි සමගෙන් ගුණේ ඉනිම ආරම්භ කර තිබෙන්නේ අපුරු නම් දෙකක්. ශෂි සමගෙන් ගුණේ හොඳ කොම්බිනේෂන් එකක්. හොඳ සුසංයෝගයක් බව පේනවා. ශෂි සහ ගුණේ යලිත් වතාවක් කාලකනොතයි. ෆීට හතරේ වරල් දෙකක් කඩුල්ල පිටුපසින්. ලකුණු 8ක්. ඒ ලකුණු 8ම නිරපරාධය ලැබුණු ලකුණු 8ක්. මදන්නේ උන් හරිතන ස්ථානගතව සිටියා නම් නේද වශයෙන් මේ ලකුණු 8ම බේරා ගන්න තිබුණා වුන්ට. මෙනාජිත්ගේ මීළඟ පන්දුව පසුපාදයට ගොස් සල්ලු කරනවා මෙඩොන් කලාපයට. ඒ සිටින පන්දු රකිනවා පන්දු රැගෙන බාර කරන අතර වාරේ පාසෙම ලකුණක් සදාපති කරන් ප්‍රතිමාරු කිරීම තමයි. ලකුණු 8යි ලකුණු 9යි කිසිදු කඩු ලකුණු දැවි ක්‍රියාත්මක කරන්නේ තරග යවන ප්‍රථම පන්දු වාරය. මෙන්න ගුණේ අජිතේ දේව ගනම් විශ්වාසයෙන් යුතුව එල්ල පහරක් නෙවෙයි ෆුල් කිරීමක් කියලා විශ්වාසගතම සාර්ථක නැහැ. ලකුණු 24ක් හඹානේ ලක්කේ. දැන් ලකුණු 9යි ප්‍රථම පන්දු වාරය ක්‍රියාත්මක කරන මොහොතේ ඉතින් ඒතරම් විශ්වාසයෙන් යුතුව පන්දු පහදට බහක් වෙන්නේ පන්දු හරියට දර්ශනය කරගන්න බවක් පේනවා. පන්දු හරියට බලන්න වෙයි පහරෙල ගන්න. ප්‍රථම පන්දු වල අවසන් පන්දු වල අවසන් නැත්නම් බැට්මන් මාරුනේ කොහොමද? පන්දු අවසන් ඔව් වයිට් පන්දුවක් ඒ 10 වෙනි ප්‍රථම පන්දු වාරය අවසන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු සමාන ප්‍රථම පන්දු වාරය අවසන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 10යි කිසිදු කඩුල්ලක් නොදැනේ. උඩ පන්දුවක් ශෂිගිරිම අවසන් කරනවා සමගම තා පහසුද පන්දුවක් රැක් ගන්නවා කඩුල්ල පිටපස්ස සිට අජිත්. ඒ අනුව මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 10ක් විදිහට ක්‍රීඩා පිටේ ලකුණු පොළොව නිර්මාණය වන විට ප්‍රථම කඩුල්ල බිඳ වැටෙනවා ශෂි ක්‍රීඩා පිටිනවත් වෙනවා ලකුණු 8කට. නගරපිටිකරු මිලාන් මේ කණ්ඩායම් දෙකම සමබර කණ්ඩායම් දෙකක්. ලකුණු 24ක ඉලක්කය වුණත් සෑහෙන අපහසු බවක් පේනවා මොන්ට දැන් හඹා යන්නට. පිටිපස්සේ නෝන්ට ලැබුණු ලකුණු 8 නොවන්නට මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 2යි තාමත්. ඒ අනුව එම ලකුණු 8 නිරපරාධයෙන් පූජා නොකළා නම් කිසියම් ආකාරයකට මා විශ්වාස කරන්නේ මේ උතාමත් මුණුසුම් තරගයක් වන්න තිබුණා. බලමු මිලාන්
පාවඩ පන්දුවක් මම සඳහන් කරන සිටීමේ කාරණේ මේ කණ්ඩායම් දෙකම සමබර කණ්ඩායම් දෙකක්. ලකුණු 24ක ඉලක්කය වුණා සෑහෙන අපහසු විදිහට බවක් තමයි පේන්නේ උන්ට දැන් ලබා ගන්න. ලකුණු 8ක් පිටිපස්සෙන් නොලැබුණා නම් ලකුණු පුරව ලකුණු 3යි කඩලු 2යි. එසේ වුණා නම් සෑහෙන උණුසුම් තරගයක් වන්න ප්‍රේක්ෂකයන්ට බලා ගන්න අවස්ථාවක් තිබුණා. පිට කඩලු 3ක් දබා ගනිමින් ජීවන් මෙන්ඩිස් කියලා ක්‍රීඩකෙක් හිටියා 2010 කාලවකවානුවේ ශ්‍රී ලංකා කණ්ඩායම. දකුණත් පාදංග පන්දුවන සහ වමත් පිටිකරුවා වර්තමාන ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් ඇකඩමියක් ක්‍රීඩා පුහුණුකරු පදිට වශයෙන් කටයුතු කරනවා. වෙන හැට්‍රික් පන්දුව ජීවන්ගෙන් හැට්‍රික් පන්දුවක්. මා හැට්‍රික් සඳහන් කරන. කල්ලු තිත්තු එකක්වත් තාමත් වාර්තා වුණේ නැහැ විතරක බලාවේ. මේ 11 වෙනි ලකුණේ වාර්තාවන්. දැන් ලකුණු 24 සෑහෙන ප්‍රශ්නාර්ථයක් තිබෙනවා ස්පීඩ් පිටිකරුවන්ට ලබා ගැනීමට දැන්ද අරවා පන්දු පහර මිඩ් විකට් කලාපයේ දෙසින් ලකුණු 4ක් ඒවන්ස ලකුණු 6ක් ඒ සමගින්ම ලකුණු අවශ්‍යම මොහොතක ගුණය ලබා ගන්නවා එම ලකුණු 6. ගුණයේ පිට ක්‍රියාත්මකතාව වැදගත් මේ මොහොතේදී විශේෂයෙන්ම දැඩි පීඩනයකට ලක් වූ සිටි ස්පීඩ් කණ්ඩායම එම ලකුණු 6 නොවන්නට සෑහෙන ප්‍රශ්නාර්ථයක් තිබෙනවා හොඳ මේ ලකුණු 24 ඉලක්කය හඹා යාම සම්බන්ධ. මෙන්න ගුණේ වයිට් පන්දුවක්. සවන්නි පන්දුවක්. ෆ්‍රී හිට් ලැබෙනවා ඒ සමගම හරවා පන්දු පාර ස්ක්වාලේ කලාපේ හරහා ලකුණු 4යි. එම ලකුණු 4 සමගින් මුල් ලකුණු සංඛ්‍යාව වෙනවා ලකුණු 22 දක්වා. තවත් ලකුණු දෙකක් පමණයි දැන් අවශ්‍ය වන්නේ ජයග්‍රහණය සඳහා. මේ ගුණයේ පිට ක්‍රියාත්මක වීම තමයි ස්පීඩ් කණ්ඩායමේ මේ හඹායාමේ රහස කියන්නත් පුළුවන්. ඔවුන් කිසියම් අවස්ථාවක ලකුණු 11කට කල්ලු දෙකක් බිඳ වැටි සෑහෙන පීඩනයකට හසු සිටී. නමුත් මේ ගුණේ කාන්තයක රැඳී සිටීම මොන්ට විශාල මානසික සහනයක් වුණා කියන්න පුළුවන්. ඒ සමගම ලකුණු 6ක් ඒ අතරතුරේ ජයග්‍රහණය සොයනවා ස්පීඩ් කණ්ඩායම. යනවා සුපර් ෆයිටර්ස් ක්‍රිකට් පරාජයට පත් කරමින් ස්පීඩ් කණ්ඩායම ජයග්‍රහණය කරන අතරක මලාවේ සිව් වෙනි තරගය.